ඔයාගේ එන්ජින් එකත් පට්ටෙටම රත් වෙනවා. ඉතින් සමහර වාහන තියෙනවා ගිහිල්ලා නතර කරාට පස්සේ ලොකු හීට් එකක් වෙනමම දැනෙනවා. අමුතු කරගඳක් දැනෙනවා. ගොඩක් වෙලා යනකම් මේ එන්ජින් එකේ හීට් එක බහින්න නැතුව යනවා. ඒ කියන්නේ රත් වෙලා තියෙනවා. තමන්ගේ ඇඟට දැනෙන්න පටන් ගන්නවා වාහනේ හීට් එක. ඉතින් බයික් එක වීල් එක මේ මොකේ වුණත් මේ හීට් එක ගොඩක් එන්න පටන් අරන්නම් ඔයාට වෙනසක් දැනෙනවා නම් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ ඔයාගේ එන්ජින් එකේ එන්ජින් ඔයිල් අඩු වෙච්ච එක. ඉතින් එන්ජින් ඔයිල් අඩු වුණ ගමන් වෙන්නේ ඔයාගේ වාහනේ එන්ජින් එකේ තියෙන හීට් එක පිට කරන්න පටන් ගන්නවා මේ යකඩ බොඩි එකකින්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි ගොඩක් කමෙන්ට්ස් වලින් මගෙන් අහලා තිබ්බා. මගේ වාහනේ ඕනවට වැඩිය රත් වෙනවා වගේ දැනෙනවා, කරගඳ එනවා දැනෙනවා. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා. මේකට හේතු දෙකක් විතර තමයි බලපාන්නේ. එකක් තමයි මේ මූලිකවම මේ ඔයිල් අඩු ප්‍රශ්නේ. ඉතින් ඔයිල් අඩු වුණොත් තමයි එන්ජින් එක කරගඳ එන්නයි ලොකු හීට් එකක් එන්නයි නතර කරාට පස්සේ ගොඩාක් වෙලා යනවා නම් නිමෙන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ ඔයිල් තත්ත්වය බලන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ඔයිල් ලෙවල් එක හරියටම තියෙනවා නම් ඔයාගේ ඔයිල් ලයින් හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ. මොකද අපි හිතුවට වාගේ එන්ජින් එක කූල් කරන්න මේ එන්ජින් ඔයිල් බලපානවා. ඒ කියන්නේ එන්ජිම වටේ ඔයිල් එක යන ගමන් මේ එන්ජින් එක කූල් කරන ක්‍රම වේදයක් මේකේ තියෙනවා. ඒක හරියට උනේ නැතේ. ඒ කියන්නේ හරියට ඔයිල් ටික වැඩ කරන්නේ නැතුව ගියත් ඔයාගේ එන්ජින් එකෙන් කරගඳ එන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයාගේ වාහනේ ඕනවට වැඩිය පෙට්‍රල් හරි ඩීසල් හරි සම්පූර්ණයෙන්ම අඩු කරලා තිබ්බොත් ඕනවටත් වැඩිය. ඉතින් එතකොටත් මේක ඕවර් හීට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේක ඇතුලේ පත්තු වෙන ගින්දර සුපර් හීට් එකක් වෙලා පත් වෙන පටන් ගන්නවා. එතකොට වෙන්නේ මේකේ රස්නේ වැඩි. මේක නිවා ගන්න බෑ. මේ තියෙන්නේ සාමාන්‍ය නෝමල් බයික් එක බෝර් එකක්. මේ විදිහටම තමයි ට්‍රී වීල් එකේ බෝර් එක තියෙන්නේ. මේවා එයා කොලින්. ඒ කියන්නේ හුලං වලින් තමයි මේවා නිවාගෙන යන්නේ. හැබැයි මේක ඇතුලේ අනවශ්‍ය විදිහට ගින්දර වැඩි වුණොත්, හීට් එක වැඩි වුණොත් මේ ආ කෝලින් එකට නිවන්න බැරුව යනවා. ඉතින් එතකොට මේ එන්ජින් එක හීට් වෙන එක වැඩි වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි එහෙම ප්‍රශ්නයක් නොවි ඔයිල් එක අඩු වුණත් ඔයාගේ එන්ජින් එක හීට් වෙන්න පටන් ගන්නවා. මොකද එන්ජින් එකේ ඔයාලා බලන්න ඕනි නම් ට්‍රී වීල් වල නම් වෙනම කූලින් සිස්ටම් එකක් තියෙනවා. ෆෑන් එකක් වගේ එකකින් කූල් කරන එක. බයික් එකේ නම් යටපැත්තේ මෙන්න මේ වගේ කූලින් පින්ස් වගේක්. බයික් එකේ අඩිය පැත්තෙනුත් පොඩි කැලි දෙක තුනක් තියෙනවා. ඒ තියෙන්නේ ඔයිල් කූල් කරන්නයි. ඉතින් ඔයිල් කූලර් එක බ්ලොක් වෙලා නම් මේ වගේ හේතු තිබුණොත් ඔයාගේ වාහනේ එන්ජින් එකේ හීට් එක වැඩි වෙලා පොඩි ගඳක් එන්න පටන් ගන්නවා. නිකන් කර ගඳක් වගේ. සමහර විට මේ තත්ත්වෙදී ඔයාගේ ඔයිල් වාෂ් වෙන්න පටන් ගන්නවා. ඉතින් එන්ජින් එකේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඔයිල් වාෂ් වෙන්න පටන් ගන්නවා. මොකද ඕනවට වැඩිය හීට් වුණාම. ඉතින් මෙන්න මේ වගේ කාරණා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔයාගේ වාහනේ ගැනත්.